කොළඹ නගරය තුළ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් මැයි මාසයේ අවසානයේ සිට මැරයින් ඩ්‍රයිව් ආශ්‍රිතව රාත්‍රී වෙළඳපොළක් විවෘත කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසනවා. ඒ අනුව සමහර සංචාරක කේන්ද්‍රස්ථානවල විශේෂ පහසුකම් දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් කොළඹ නගරය තුළ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට සහ සංචාරකයින්ට කළ හැකි කටයුතු වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ. කොළඹ නගරය සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් වලින් සපිරි නගරයක් බවත් නමුත් සංචාරකයින්ට විනෝද විය හැකි උත්සව හෝ වෙනත් අවස්ථාවල අඩුවක් කොළඹ නගරයේ පවතින බවද ඔහු සඳහන් කළා. එයට පිළියමක් ලෙස කොළඹ නගරයේ මැරයින් ඩ්‍රයිව් ආශ්‍රිතව රාත්‍රී වෙළඳපොළක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් මැයි මාසයේ අවසානයේ සිට එය ක්‍රියාත්මක කරන බවයි බුද්ධික හේවාවසම් මහතා වැඩිදුරටත් පැවසුවේ. මෙවන් උණුසුම් පුවත් රදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.